පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇත්තටම අංක 9 දරන 2022 තමයි මේ පනත ගෙනත් තියෙන්නේ. මේක දකුණු ආසියාවේ ප්‍රථම වර තමයි ලංකාවේ මේ දත්ත ආරක්ෂණ පනත ගෙනත් තියෙන්නේ. එතකොට මේකේ අද වෙන්නේ මේ පනත ක්‍රියාත්මක කරන්න නම් මේක බලාත්මක කරන්න නම් මේකේ යම්කිසි සංශෝධන කීපයක් සිද්ධ විය යුතුයි. ඒ වගේම මේ රටේ තියෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට මේ දත්ත ආරක්ෂණ නියාමනයට අවශ්‍ය විදිහට අනුකූල වෙන්න අපිට අවශ්‍ය යම්කිසි කාලයක් ලබා දෙන්න කියලා ඔවුන්ගේ ඉල්ලීමකුත් තියෙනවා. ඉතින් ඒ සියලු කරුණු සලකා බලලා ඒකේ යම්කිසි සංශෝධන කීපයක් තමයි අපි මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අද මේකේ විවාද කරලා දෙවෙනි වර කියවීම කරලා ඒක සම්මත කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේකේ සංශෝධන වලින් වෙන්නේ ඇත්තටම මේක පනත ගේන වෙලාවේ මේ අවුරුද්දේ මාර්තු 18 වෙනිදා ඉඳන් තමයි මේක බලාත්මක වෙන්න නියම කරලා තිබුණේ. නමුත් ඒ වෙනකොට රජයේ පැත්තෙන් හෝ ඒ රාජ්‍ය ආයතන පැත්තෙන් ඒකට තිබ්බ සූදානම ඉතාමත් අවමයි. ඒ නිසා ඒකට අවශ්‍ය කාලයක් ලබා දෙන්න කියලා සෑහෙන ඉල්ලීමක් තිබුණා පෞද්ගලික සහ රාජ්‍ය කියන අංශ දෙකෙන්ම. එතකොට ඒ කරන ඉස්සරහට තව කාලයක් ලබා දීම එක අරමුණක් වෙනවා. අනිත් එක තමයි මේකේ තිබුණා මේ පනතේ යම්කිසි අඩුපාඩු කීපයක් තිබුණා. උදාහරණයක් විදිහට නව තාක්ෂණය වැළඳ ගන්න තියෙන යනකොට තියෙන පනතත් එක්ක එන මේ පරස්පර ගැටීම් කීපයක් තිබුණා. උදාහරණයක් විදිහට AI තාක්ෂණය වගේ එකකට යනකොට ඒකදී කොහොමද AI තාක්ෂණය මේ පනත අනුකූලව ගේන්නේ කියන දේවල් වලදී යම්කිසි පනතේ වෙනස්කම් කීපයක් කරන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි අපේ දත්ත ලංකාවෙම තියාගන්න ඕනද එහෙම නැත්නම් අපි ක්ලවුඩ් අන්තර්ජාතික තියෙන පබ්ලික් ක්ලවුඩ් වල හොස් කරන්න පුළුවන්ද කියන එකත් මේකෙදි සලකා බලලා ඒවටත් අවශ්‍ය. ඒ කියන්නේ යම්කිසි නියාමනයකින් පස්සේ දෙන අනුමැතියක් හරහා කරන ඒ පැත්තෙන් වල දත්ත ගබඩා කරන්න පුළුවන් අවකාශයත් අපි මේකේ ලබා දීලා තියෙනවා. දත්ත ආරක්ෂණ අධිකාරිය ඇත්තටම 2023 අගෝස්තු මාසයේදී තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒකෙදි සභාපතිවරයෙක් ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයක් මේ වෙනකොට ඒ අධිකාරියෙත් තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය තාම මානව සම්පත ඒකට අවශ්‍ය පුද්ගලයන් ඒකට අවශ්‍ය හොඳ දැනුමක් තියෙන පුද්ගලයන් බඳවා ගැනීමේ යම්කිසි ඩිලේ එකක් තියෙනවා. ඒක බඳවා ගන්න වැඩ කටයුතු කරන අතර තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් මේ රජයෙන් කරන වැඩපිළිවෙල වලින් ප්‍රධානම එකක් තමයි ඩිජිටල්කරණය. ඒතකොට මේ ඩිජිටල්කරණයට යනකොට මේ රටේ ජනතාවගේ යම්කිසි දත්ත රාජ්‍ය ආයතන වල තියාගන්න අවශ්‍යයි, ඩිජිටල් පද්ධති වල තියාගන්න අවශ්‍යයි. ඒතකොට මේ පනතෙන් වෙන්නේ ඒ දත්ත තියා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒවයින් දත්ත එළියට, ඒ කියන්නේ කාන්දු නොවීමක් සිදු වේ කොහොමද මේ ක්‍රියාත්මක කරන්නේ? සහ ඒ දත්ත පාවිච්චි කරලා මොනවාද ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ කියන එක අධීක්ෂණය සහ නියාමනය කිරීමක් තමයි මේ පනතෙන් වෙන්නේ. එතකොට ඒකෙන් ඇත්තටම ප්‍රතිලාභ එන්නේ මහජනතාවට. මොකද මහජනතාවට යම්කිසි බියක් තියෙනවා නම් තමන්ගේ පෞද්ගලිකත්වයට මේ දත්ත ලබා ගැනීම හරහා මේ බලපෑමක් ඇති වෙයි. එහෙම නැත්නම් තමන්ගේ දත්ත පිටකට්ටියට කාන්දු වෙයි. ඒ වගේ කියලා යම්කිසි අනිසි බියක් තියෙනවා නම් ඒ බිය නැති කරන්නත් මේ පනත උපකාරී වෙනවා. මොකද මේකෙන් සියලුම ජනතාවගේ පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ දත්ත ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා මේ ඩිජිටල් ID එක කියන කතාබහ මේ සමාජයේ කරලියට ආවට පස්සේ යම්කිසි පිරිස් අතර කතාබහක් ඇති වෙනවා මේ ඩිජිටල් ID එක ගන්න ජයමිතික දත්ත පාවිච්චි කරලා අනිසි වැඩ කරන්න රජයට හෝ පෞද්ගලික අංශයට හෝ පිටරට සමාගම් වලට පිටර රාජ්‍යයන්ට හැකියාවක් ලැබෙයිද කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ කියන එක තහවුරු කරන්න තමයි මේ පනත ඇත්තටම ගෙනත් තියෙන්නේ. සහ ඒකෙන් බලාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක හරි විදියට ජනතාවගේ දත්ත ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. එතකොට ජනතාවට පුළුවන් ඔවුන්ට යම්කිසි අවස්ථාවකට හිතෙනවා නම් තමන්ගේ දත්ත අනිසි විදියට පාවිච්චියක් සිද්ධ වෙනවා කියලා ඕනම වෙලාවක මේ අධිකාරියට ඇවිල්ලා ඔවුන්ගේ කම්ප්ලේන් එක කරන්න අවකාශය තියෙනවා. එතකොට මේ අධිකාරිය බැඳි සිටිනවා. ඒ මැදිහත් වීම කරලා බලන්න එහෙම දත්ත අනිසි ලෙස පාවිච්චියක් කිරීම සිදු වෙලා තියෙනවද? ඒවා ගබඩා කරන පද්ධති අනිසි විදියට නියම අනුකූලව සාදන්න නැද්ද කියලා බලලා
ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ අධිකාරියට හැකියාව තියෙනවා. මේක මේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට තමයි මේ ලංකාවේ මේ පනත අපි ගෙනත් තියෙන්නේ. ඒකෙන් අපි මම හිතන්නේ මේ කලාපයට සෑහෙන ආදර්ශයක් වෙලා තියෙනවා. අපි පුද්ගලික දත්ත ආරක්ෂා කරන්න රජයක් විදිහට බැඳී සිටිනවාද කියන එක. නමුත් ඊට පස්සේ අනිත් රටවලුත් ගෙනත් තියෙනවා. උදාහරණයක් විදිහට 2023 දී ඉන්දියාව පුද්ගලික දත්ත ආරක්ෂණ පනතක් ගෙනලා තියෙනවා. ඒ වගේම අධිකාරියක් පිටවන්නේ කටයුතු කරගෙන යන ගමන් තියෙන්නේ. සහ අපි ගත්තොත් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් දැනටමත් මේ පනත් ගෙනල්ලා ඒ අධිකාරීන් පිටවලා තියෙනවා. සහ අපි දන්නවා හැමෝම දන්නවා මේ යුරෝපයේ තියෙන GDPR කියන පනත. එතකොට යුරෝපා සංගමය, එංගලන්තය ඇතුළු විශාල රටවල් ප්‍රමාණයක් මේ පනත අනුකූල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ පනතක් ඇත්ත ලංකාවේ ගේන්න පුළුවන් වීම සෑහෙන මම හිතන්නේ අපිට අපි ලැබපු ජයග්‍රහණයක්. නමුත් මේ පනත හරියට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලකට යනවා කියන එක තමයි ඇත්තටම සිද්ධ වෙන්න ඕන. මොකද එහෙම හරි වැඩපිළිවෙලට හරි අවශ්‍ය ඒ යටිතල පාසුකම් සහ මානව සම්පත් ඇතුව මේක ක්‍රියාත්මක කිරීමට යාම තමයි අපි කළ යුත්තේ. එහෙම නැත්නම් අපි ඇත්තටම ඒව හදන්න තු ගියොත් අපි මේකෙන් වෙන හොඳට වඩා සමහරකට නරකක් වෙන්න පුළුවන්. මොකද අපේ නිර්මාණශීලී හැකියාවන් සහ නවෝත්පාදනයන් මේ වලට බාධාවක් නොවෙන්න මේ පනත් ක්‍රියාත්මක කිරීමක් සිදු වෙන්න ඕන. ඉතින් ඒකදී ඒ අධිකාරියේ ඇතුළේ වෙන මානව සම්පත වර්ධනය වගේම අපේ ඒ ආයතන වල තියෙන මානව සම්පත හරියට වර්ධනය කිරීමත් දැනුවත් කිරීමත් සහ ඒ හැකියාවත් වර්ධනය කිරීම හරහාම තමයි මේක අපි බලගැන්වීම කරන්නේ.